ආයිබෝවන් දෝසත ජ්‍යෝතිෂ සේවය සමග නිරන්තරයෙන් රැඳී සිටින්නා වූ අපේ සියලුම ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට අපි කෘතඥතාපූර්වකව කටයුතු කරන ගමන් ආයිබෝවන් කියලා නැවත වතාවක් පිළිගන්නවා. හේතුව ඔබ සමහර අය මේවා ඊටමත් අසාධාරණ විදිහට විවේචනය කළත් යම්කිසි අවබෝධයකින් දැනුමකින් මේ සෝබා දහමට අනුගත වෙලා මේ පංචමහා භූතයන්ගෙන් නිවේදනය වෙන මේ ග්‍රහ තාරකාවන්ගෙන් තමන්ගේ ජීවිතවලට එල්ල වෙන බලපෑම නිවැරදිව අවබෝධ කර ගැනීමට තරම් බුද්ධිමය ශක්තියක් තියෙන බුද්ධිමත් ජනතාවට ස්තුතිය ප්‍රකාශ කරමින් අද අපි උත්සාහ කරනවා මේ ග්‍රහ මණ්ඩලේ දෙවියන්ගේත් පියා විදියට සලකන සුරගුරු වශයෙන් හඳුන්වන බ්‍රහස්පති ග්‍රහය නැත්නම් ගුරු ග්‍රහයා වක්‍ර වීම සිද්ධ වෙනවා නැත්නම් මිථුන රාශිගත වීම සිද්ධ වෙනවා දෙසැම්බර් මාසේ 5 වෙනිදායින් පස්සේ. මේක හරියට බැලුවොත් 6 වෙනිදා වගේ තමයි සිද්ධ වෙන්නේ. එතකොට මෙතනදී මේ මිථුන රාශිය ආයිති වෙන්නේ බුධ ග්‍රහයට. බුධ කියන්නේ ඥානකාරක ග්‍රහයෙක්. වැඩිම ශාස්ත්‍රීය ගුණයක් බුද්ධිමය කටයුතු වලට උදව් කරන ගතියක් ලෞකිකත්වයට වඩා ලෝකෝත්තර ආධ්‍යාත්මික පැත්තට බර වුණ ගතියක් මේ බ්‍රහස්පති නැත්නම් ගුරු ග්‍රහයෙන් පෙන්눔 කරනවා. ඒ නිසා මේ ගුරු ග්‍රහයට මිථුන රාශිය ඒ තරම් යහපත් රාශියක් බවට පෙන්눔 කරන්නේ නැහැ. දැන් මේෂ ලග්නේ වගේ ගත්තොත් මේෂ ලග්න හිමියන්ගේ අත වශයෙන්ම මේ 3 වෙනි භාවයේ තමයි මේ ගුරු ග්‍රහයා ගමන් කරන්නේ. මේ 3 වෙනි භාවයේ ගුරු ග්‍රහයා ගමන් කරද්දී එවැනි අයට තමන්ගේ මේ සතුරු බලපෑම් යටපත් කර ගැනීමට කිසියම් රෝගකාරක තත්ත්වයන් තියෙනවා නම් ඒවා අවම කර ගැනීමට තරම් හැකියාවක් ශක්තියක් ගුරු ග්‍රහයා වක්‍ර වෙලා 3 වෙනි ගමන් කිරීමෙන් උදා වෙන්නේ නැති බව තමයි පෙනී යන්නේ. දැන් වෘෂභ රාශිය වගේ ගත්තොත් මේ ගුරු ග්‍රහයා දෙවෙනි භාවයේ තමන්ගේ ධනස්ථානයේ නැත්තම් ඒ වගේම කුටුම්බය ගැන කතා කරන තැන කිසියම් මධ්‍යස්ථ ප්‍රතිපදාවක ඉඳන් වැඩ කරන්න තරම් පුළුවන් ශක්තියක් උත්පාදනය කරන බවක් තමයි පෙන්눔 කරන්නේ. ඒ නිසා වෘෂභ ලග්න හිමියන් මේ ගතිය කියන්නේ මේ தත්ත්වය තේරුම් අරගෙන අර හැම දෙයක්ම යම්කිසි මධ්‍යම ප්‍රතිපදාවක ඉඳලා වැඩ කරනවා නම් යහපත උදා කරගන්න පහසු වෙනවනේ. අන්න ඒක අවබෝධ කරගෙන කළ හැකි දේ අඳුනගන්න කළ නොහැකි දේ අතාරිනවා නම් වඩා හොඳයි. මේ ගුරුගේ බලපෑම මිථුන ලග්න හිමියන්ට මොන ආකාරයකට බලපවත්තයිද? දැන් මිථුන ලග්න හිමියන් ගත්තාම තමන්ගේ කේන්ද්‍රගත වීමක් නේ සිද්ධ වෙන්නේ. සාමාන්‍යයෙන් කියන කතාවක් තමයි ගුරු ග්‍රහයා කේන්ද්‍රගත වීම කෝටියක් දෝෂ භංග වෙනවයි කියලා. හැබැයි මේක වැරදි විදිහට ඔබ හඳුනා ගන්න එපා. මේ කෝටියක් දෝෂ භංග වෙනවයි කියලා කියන්නේ තමන්ගේ ලෞකික පැත්ත ජයග්‍රහණය කරන එක නෙවෙයි, පාපකාරී කටයුතු වලට යොමු වීමට තියෙන අවස්ථාවන් අවම කරලා ඔබ ධාර්මික පැත්තකට යොමු වෙලා යහපත් ආකාරයේ සිතුවිලි වලින් යහපත් විදිහට කටයුතු කරන තරම් පෙළඹවීමක් ඇතිවීම නිසා ඔබට විය හැකි අතුරු ආන්තර කටයුතු වලින් ඔබව වළක්වා ගැනීමට මේ ගුරු කේන්ද්‍රගත වීම කෝටියක් දෝෂ භංග වෙනවයි කියන එකෙන් අදහස් කරනවා. අන්න ඒ නිසා මිථුන ලග්න හිමියන්ට එවැනි අපවාද චෝදනා කරදර කම්කටොළු වලින් වැළකීලා කටයුතු කරගන්න පුළුවන් අවස්ථාවක් උදා වෙනවා. හැබැයි මතක තියාගන්න ගුරු මෙතන තරම්ම ශක්තිමත් නෑ, වක්‍ර වෙලයි ගමන් කරන්නේ. අන්න එතනදී කිසියම් බලපෑමක් ඔබට ඇති වෙන්න පුළුවන්. දැන් කටක ලග්නේ ගත්තොත් තමන්ගේ කේන්දරයේ 12 වෙනි භාවයේ තමයි මේ ගුරු ගමන් කරන්නේ. මිථුන රාශියනේ. 12 වෙනි භාවයේ අර නියම නයිසાર્ගික ගුණයම ගුරුගෙන් මතු කරන්නේ එකක් තමන්ට සතුරු රාශියක්. අනිත් පැත්තෙන් බලද්දී මේ 12 වෙන්නේ යන්නේ වක්‍ර වෙලා. ඒ නිසා තමන්ගේ අර ආර්ථිකයේ ශක්තිමත් නැත්නම් ණය ගනුදෙනු වලට පවා යොමු වෙන්න පුළුවන්. ඊළඟට අනවශ්‍ය කරදර කම්කටොළු ඒ කියන්නේ බාහිර අසල්වාසීන්ගෙන් එහෙම යම් කරදර මතුවෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඔබ රෝගී කෙනෙක් නම් ඒ රෝගකාරක තත්ත්වයන්
හරියට අවබෝධ කරනු ගත්තොත් ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. දැන් සිංහ ලග්නේ ගත්තොත් මේ ගුරු ග්‍රහයා තමන්ගේ කේන්දරයේ මේ 11 වෙනි භාවයේ තමයි වක්‍ර වෙලා වුණත් ගමන් කරන්නේ. ඒ නිසා මේ කායස්ථානය ඉතින් මෙතනින් කිසියම් ආකාරයක තමන්ගේ ශාස්ත්‍රීය කටයුතු වලින් එහෙම යම්කිසි ජයග්‍රාහී තත්ත්වයක් ලබා ගන්න පුළුවන් වෙලාවක්. ඒ නිසා අර ආර්ථිකය ශක්තිමත් කරනවට වඩා ඒ බුද්ධිමය පැත්ත වර්ධනය කර ගැනීමට ඔබ යොමු වෙනවා නම් ඊටම යහපත් බවක් තමයි පෙන්වුම් කරන්නේ. කන්‍යා ලග්නේ ගත්තොත් මේ 10 වෙනි ගුරු ග්‍රහයා ගමන් කරන්නේ. රැකියා කටයුතු වලදී යම් යම් අවහිරතා, කම්කටොළු, කරදර මතුවෙන්න පුළුවන්. එතනදී ඔබ ඉවසීමෙන් කටයුතු කරන්නේ. ඉවසීමෙන් කටයුතු කරන තරමට, බුද්ධිය අවදි කරලා කටයුතු කරන තරමට ඔබට කරදරයක් නැතුව වැඩ කරන්න පුළුවන් වේවි. තුලා ලග්නේ ගත්තොත් තුලා ලග්න හිමියන්ගේ පුණ්‍ය ස්ථානයේ නැත්නම් ධර්ම ස්ථානයේ ගැන කතා කරන 9 වෙනි භාවයේ වැඩි අවධානයක් ආමිෂ පූජාවන් වලට යොමු වෙන්න පුළුවන්. ඒ වගේම තමන් විදේශයන් එක ගනුදෙනු කරනවා නම්, කටයුතු කරනවා නම් ඒ කටයුතු වලට යම් යම් බාධා, අවහිරතා ඇති වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒ නිසා මෙතනදී තමන්ට කරන්න පුළුවන් දේ තේරුම් අරගෙන වැඩ කරන්න. ඒ වැඩ කිරීම තුලින් ඔබට ඒ තරම්ම කම්කටොළු, කරදර මතු නොවෙන්න පුළුවන්. ඒක අවබෝධ කරන ගත්තොත් තමයි ඔබට ගැටලුවක් මතුවෙන්න ඉඩ තියෙන්නේ. ඉතින් දැන් වෘශ්චික ලග්නේ ගත්තොත් වෘශ්චික ලග්න හිමියන්ගේ මේ 8 වෙනි භාවයට තමයි එන්නේ. 8 වෙනි භාවය තමයි මිථුන රාශිය වෙන්නේ. 8 වෙන්න කියන්නේ සාමාන්‍ය මූර්ති ස්ථානය, මරණය සිද්ධ වෙන ආකාරය කතා කරන්නේ. හැබැයි හොඳින් හෝ නරකින් හෝ ගුරු කියන ග්‍රහයා මේ 8 වෙන්නේ ගමන් කිරීම ඔබට මාරක බාධක ඉවත් කිරීමට තරම් හේතු වෙන කාලවකවානුව. උත්පත්ති කේන්දරයේ ගුරුගේ පිහිටීම එක්ක තමයි මේ සැසඳීම ඔබ කරගන්න ඕනේ. ඒ නිසා රෝගකාරක තත්ත්වයන් තියෙනවා නම් ඒවට නිවැරදි ඔසු ලබා ගැනීමට අවස්ථාව ඔබට ලැබේවි. යම්කිසි කටයුත්තක් කිරීමේදී ඔබට දැනෙන්න පටන් ගන්නේ ඔබගේ බාධාවන් මොනවද කියලා. රැකියාව තුල හෝ වේවා, ගෙදර හෝ වේවා, ව්‍යාපාරයේ හෝ වේවා. ඒ නිසා වෘශ්චික ලග්න හිමියන්ට බුද්ධියට තැන දීලා වැඩ කරන්න කාලයකට පස්සේ ලැබෙන අවස්ථාවක් විදිහට තමයි මේක පෙනී යන්නේ. ධනු ලග්නේ ගත්තොත් කෙලින්ම 7 වෙනි භාවයටයි මේ ගුරුගේ ගෝචරය සිද්ධ වෙන්නේ. හැබැයි 7 වෙන්නේ මේ ගෝචර ගමනින් මේ වක්‍ර වෙලා සතුරු රාශියක ගමන් කරද්දී ඔබ වැඩි අවධානයක් යොමු කරන්න සිද්ධ වෙනවා ඔබගේ කලාත්‍රය එහෙම නැත්නම් විවාහකාරකයා පිළිබඳව. ඒ කියන්නේ සමන්ගේ ස්වයං පුරුෂයා නැත්නම් තමන්ගේ බිරිඳ ගැන. මොකද රෝගකාරක තත්ත්වයන් ඔවුන්ට ඇති වෙන්න තියෙන ඉඩ වැඩි. දැනට රෝගීව ඉන්නවා නම් ඒ අය ආරක්ෂා කර ගැනීම, ඔවුන් රැකබලා ගැනීම වෙනදට වඩා දැඩි උනන්දුවකින්, කැපවීමකින් ඒ අය කෙරෙහි වෙන් වෙලා කටයුතු කරන තරම් හොඳ පරාර්ථකාමී මානසිකත්වයකින් වැඩ කරන්න ඔබට සිද්ධ වෙයි. එහෙම නොකළොත් ඒක ලොකු වැරැද්දක් වෙන්න පුළුවන්. මේ අවස්ථාවේ ඒ පුණ්‍ය කර්මය ඉෂ්ට කර ගැනීමට මේ ගුරුගෙන් ලොකු උපකාරයක් ඔබට හිමි වෙනවා. ඊට අමතරව දැන් මකර ලග්න හිමියන් ගත්තොත් මකර ලග්න හිමියන්ගේ මේ 6 වෙනි භාවයේ තමයි මිථුන රාශිය වැටෙන්නේ. මේ මිථුන රාශියේ 6 වෙනි භාවයේ ගුරුගේ වක්‍ර ගමන ඇතුළත රෝගකාරක තත්ත්වයන්, ඔය වකුගඩු ආබාධ, එහෙම නැත්නම් අක්මා රෝග, පිත කිපීමෙන් ඇතිවෙන රෝග හිම තියෙනවා නම් ඒවා උත්සන්න වෙන්න පුළුවන්. එවැනි රෝගකාරක තත්ත්වයකට ඔබ මුහුණ දීලා නැත්නම් එවැනි රෝගකාරක තත්ත්වයන් Get the best car for rent, a reliable vehicle service. HD Transport is a trustworthy vehicle rent service. We offer both short-term and long-term vehicle rentals with options for self-drive or with a driver. All vehicles are safe, well maintained and regularly cleaned to ensure your comfort and peace of mind. Rent now. Note 7050990005. Note 7674808823. ඇතිවෙන ආකාරයට ඔබගේ හැසිරීම, චර්යා රටාව ඇති කර තියාගන්න එපා. ආහාර පාන ගැන වුණත් වෙනදට වඩා අවධානයක් යොමු කරලා කටයුතු කරනවා නම් මං හිතන්නේ නිරෝගීමත් විදිහට මේ ගුරුගෙන් නිවැරදි ආකාරයේ බලපෑම ලබාගෙන වැඩ කරන්න තරම් ශක්තියක් ඔබට, මානසිකත්වයක් මතු කරගන්න පුළුවන් වෙයි. කුම්භ ලග්නේ ගත්තොත් මේ කුම්භ ලග්න හිමියන්ගේ කේන්දරයේ ඉන්නේ 5 වෙනි භාවයේදී දරුවන් කෙරෙහි වෙනදට වැඩි අවධානය යොමු කළ උන් ආරක්ෂා කරගන්න, විශේෂයෙන් පිරිමි දරුවන්
ඊට පස්සේ පූර්ව පුණ්‍යස්ථානයේ නිසා පෙරපින් මතු කරගන්න පුළුවන් වෙලාවක් ගුරු මෙතන ගමන් කරද්දී සිද්ධ වෙනවා. ඒ කියන්නේ දැන් කරන කුසල කර්ම වලින් මේ පෙරපින් ශක්තිමත් වෙන්න පුළුවන්. අවසානම ලග්නය ගත්තොත් ඔබගේ ලග්නාධිපති ග්‍රහයත් ගුරු. මේ ගුරු ඔබේ කේන්දරයට අනුව මේ මිථුන රාශිය කියන්නේ 4 වෙනි භාවයේ තමයි ගමන් කරන්නේ. මෙතන වක්‍රව සතුරු බලයෙන් ගමන් කළත් 4 වෙනි ගමන් කරන නිසා ගෙවල් දොරවල් පිළිබඳ වෙනදට වැඩි අවධානයක් යොමු කරලා සමහරට ඔබට ශ්‍රමිකයෙක් වගේ වැඩ කරන්න සිද්ධ වේවි. අන්න ඒ ආකාරයට කටයුතු කරගෙන පවුලේ ඥාතීන් පවා සම්බන්ධ කරගෙන පුණ්‍ය කටයුතු වගේ දේවල් වලට යොමු වෙන්න පුළුවන් කාලවකවානුවක්. මෙන්න මෙවැනි තත්ත්වයක් තමයි මේ ගුරු වක්‍ර වීම ඇතුළත මේ ලග්න 12ට පෙනී යන්නේ. පොදුවේ බලන විට ඔබ සෑම කෙනෙක්ම තමන්ගේ කේන්දරයත් එක්ක තමන්ගේ පෞද්ගලික කේන්දරයත් එක්ක මේ ගුරුගේ වක්‍ර වීම හරියට අධ්‍යයනය කරගත්තොත් ඒ වෙනුවෙන් කළ යුතු පුද පූජාවල් මොනවද? ඔබ වෙනස් විය යුතු ආකාරය කොහොමද සිද්ධ වෙන්න ඕනේ? ඒ වෙනස් වීම ඇතුළත ඔබගේ ජීවිතය තුළ රැකියාව, එහෙම නැත්නම් ව්‍යාපාරය, එහෙම නැත්නම් ඉඩ කඩම් ගොවිතැන් ඒ වගේ දේවල් මොන විදිහට සකස් කරගන්න ඕනේ කියන தত্ত্বය ඔබට හඳුනා ගන්න පුළුවන් වෙයි. සමස්තයක් වශයෙන් මේ රටම මුහුණ දීලා තියෙන මේ ව්‍යසන තත්ත්වයක් එක්ක බලද්දී මේ ග්‍රහ ගෝචරයන් ඇතුළත තමන් කොහොමද වෙනස් වෙන්න ඕනේ කියන පාඩම සෝබාදහම විසින් දීලා තියෙනවා. එතකොට මේ ග්‍රහ වස්තුන් තියෙන්නේ පාලනය වෙන්නේ මේ සෝබාදහමෙන්මයි, අපි පාලනය වෙන්නේ සෝබාදහමෙන්මයි. එතකොට මේ සියල්ල ගැන හොඳ බුද්ධිමය අවබෝධයකින් කටයුතු කරන්න ඔබ පෙළඹුණොත් ඔබට මේ ග්‍රහ ගෝචරයන්ගෙන් යහපත උදා කරගන්න අපහසු නොවන බව තමයි අවසාන වශයෙන් අපට හඳුන්වා දෙන්න පුළුවන්. එහෙමනම් අපි වෙනත් දවසක මෙවැනිම ග්‍රහ මාරුවකින් මුණ ගැහෙමු. එතෙක් ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.